ෆ්‍රොන්සෝයා කතාවට ආදරෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්නේ සරා යනවා ඉදිරියට. ඒ යන්නේ සයාගීව බලන්න. ඒ ගිහිල්ලා සරා මොන වගේ කතාවක් ඔය සයාගීගේ අම්මටයි තාත්තටයි කියයිද? ඒ කියන දේවල් වලින් මේ අම්මයි තාත්තයි කොච්චර දුරකට බය වෙනව ඇත්ද? ඉතින් ඒ ගැන කියන්නට කලින් මම මෙහෙම දෙයක් කියන්නම් වාට. මේ අම්මා තාත්තා ගොඩාක් බලාපොරොත්තු තියාගෙන අලුත් ඉස්කෝලේට යවුවේ. ඒ බලාපොරොත්තු ඔක්කොම සුන් කරන්න මේ කෙවින්ගේ සහ කෙවින්ගේ තාත්තගේ අදම වැඩි නිසා ඔන්න අවස්ථාවක් හදාගෙන තිබුණා කියන කාරණේ අපි දන්නවා. කොහොමනත් තව දෙයක් අපිට මතක් කරන්න පුළුවන්. දැන් සරා ඇත්තටම ගොඩාක් ආදරය කරනවා සයාගීට. ඉතින් යාගේ පුංචි වයස වුණත් ඒ පුංචි වයසේදී සයාගීට ආදරය කරනවා. ඉතින් කොහොමනත් ඒ ආදරේ නිසාම මේ සාරට ගොඩාක් කේන්ති යනවා. අනිත් එක සරා කියන්නේ කිසිම වැරද්දක් නොකරන කෙනෙක්ට කිසිම කරදරයක් කරන කෙනෙක් නෙමෙයි. විශේෂයෙන්ම තමන්ගේ නෑදෑයෝ වුණත් විශේෂයෙන්ම වැරද්දක් කරනවා නම් කෙවියට කිසිම සමාවක් දෙන්නේ නැහැ. ඒක ඔප්පුණා අපිට අර ඉස්කෝලේ ෆස්ට් එකේ කේස් එක දවස්වල. ඉතින් කොහොමනත් දැන් කෙවිනේ හැමතිස්සෙම කියන කතාවක් තමයි මාත් එක්ක හැප්පෙන්න ආව නිසා තමයි මේ වගේ කරදර වලට පත් වෙන්නට සයාගීට සිද්ධ වුණේ කියලා. ඉතින් අනිවාර්යෙන් මේ ගැන තමන්ගේ තාත්තටත් කියනවා විතරක් නෙමෙයි ඉදිරියට සයාගීගේ තාත්තටයි අම්මටයි මේ ගැන කියලා දැනුවත් කරනවා. මේක නිකම්ම නිකන් අමුතුරක් නෙවෙයි. මේක ගොඩාක් වෙලාවට කෙවින්ගේ තාත්තා සහ කෙවින් සැලසුම් කරපු එකක් වෙන්නට පුළුවන්. මේ දේ නිකන් අතාරින්න බෑ කියන එක සාරා කියන්නේ ඉඩකඩක් තිබෙනවා. ඉතින් මේ අම්මයි තාත්තයි කැමති නම් තමන්ගේ තාත්තට කියලා මේ ගැන හොයන්නට අවස්ථාවක් හදලා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඒකට පැමිණිල්ලක් දාන්න ඕනේ. මේ අනුතරේ සැකසහිත තත්ත්වයක් තියෙනවා කියලා. ඉතින් කොහොම වුණත් මේ ලොරි අරන් ගිහපු කෙනාවත් එතකොට කාව්වත් මේ වෙනකනුත් කාටවත් හම්බ වෙලා නැහැ. ඉතින් ඒකම මේකට සැක කරන්න හේතුවක් වෙනවා. ඉතින් ඔය කියනකම් තමන්ගේ දරුවව හොඳ කරගන්න ඕනි කියන තැන ඉඳගෙන වැඩ කරා මිසක්කා හැබැයි මේ අම්මටයි තාත්තටයි මේ අනතුර සැකසහිතයි කියන එක කොයි වෙලාවකදීවත් හිතලා තිබුණේ නැහැ. ඉතින් අනිත් එක සයාගී කියන්නේ දැන් සයාගීගේ අම්මයි තාත්තයිත් කතා කරන විදියට අනපේක්ෂිතව යන කෙනෙක් නෙමෙයි. අනිවාර්යයෙන්ම හොඳ සැලකිල්ලෙන් පාරේ යන කෙනෙක්. එහෙම සැලකිල්ලෙන් පාරේ නොගියොත් නේසරට උනත් බැන වදිනවා කියන එක ගැන දන්නවා. ඒ වගේ පාරේ මාර්ග නීති වලට යන ළමයෙක්ට මේ වගේ දෙයක් වෙන්නට විදියක් නැහැ. ඉතින් මේක සැලසුමක් වෙන්නටත් පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම ඉදිරියට සාරගේ උදව්වෙන් සාරගේ තාත්තා හරහා මේ පරීක්ෂණය සිදු වේවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.